ආයිබෝන් යාළුවෝ හැමෝටම අදත් මගේ channel එකත් එක්ක එකතු වුණාලා ඔය ආදරෙන් පිළිගන්නවා. සුප්‍රීම මාල් සෙට් එකක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා aquarium එකට. වැඩි කතාවක් නෑ පට්පට් ගාලා බලමු අලුතෙන් ඉන්න මාළු වර්ග මොනවද කියලා. ඉස්සෙල්ලාම ඉන්නවා සුප්‍රීම ගප්පි සෙට් එක. බ්ලූ මොස්කව් එකක් තියෙනවා, බ්ලැක් ගප්පියක් ඉන්නවා. ඒක රතු පාට තේල් එක තියෙන ලස්සන ගප්පි වර්ග ටිකක් ඉන්නේ මෙතන. මේ ටැංකියෙම ඉන්නවා රෙඩ් ඇන්ඩ් වයිට් ගෝල්ඩ් ෆිෂ් සෙට් එකක්. ඒකත් පට්ටම ලස්සන ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ඉන්නවා ජෑම් පුරාමි සාමාන්‍ය අඟල් 8 වගේ සයිස් එකකින් මාළු 3 දෙනෙක්. මේක මාළු එකේ 1500යි. ඊට පස්සේ ගෝල්ඩ් ෆිෂ් ඇවිත් තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ගොඩක් අය ක්‍රොකොලයි කිල්ලුවා. බ්ලැක් මෝ එක. මේ පාරේ එකත් ඇවිල්ලා තියෙනවා. ගෝල්ඩ් ෆිෂ් වයිට් එකේ ඉන්නවා. ඊට පස්සේ මේක සාමාන්‍ය ගෝල්ඩ් ෆිෂ් එක. තව ඉන්නවා සීබ්‍රා සෙට් එක. ආයෙමත් ඉන්නවා මාබල් කැට්ෆිෂ් සෙට් එක. මේ ඉන්නේ සෙට් එක. සෑහෙන කාලෙකින් ආවේ. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයාලා තාමත් මගේ වීඩියෝ බලන්නේ මගේ channel එක subscribe කරලා නෙවෙයි නේද? අනිවාර්යෙන් subscribe කරලා channel එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඊට පස්සේ අලුතෙන් ටෙට්‍රා සෙට් එකක් ඉන්නවා. මේකෙත් තියෙන gold fish ලා. මේකේ white එකේ ඉන්නවා. සාමාන්‍ය gold fish එකේ ඉන්නවා, black mo එකේ ඉන්නවා. calico එකක් ඉන්නවා ඒත් එක්ක. මේකේ ඉන්නේ gold fish set එක. ඊට පස්සේ මේ ටැංකියේ ඉන්නවා සුපිරිම රෙඩ් ඇන්ඩ් වයිට් ගෝල්ඩ් ෆිෂ් සෙට් එක. මේක කලින් පෙන්නපු සෙට් එකට වඩා සාමාන්‍ය ලොකු සයිස් එකක් ඉන්නේ. ඒ ටැංකියෙම බ්ලූ කුරාමි සෙට් එකකුත් තියෙනවා. ඒකත් ඔයාලට පේනවා ඇති සුපිරිම කලර්ස් තියෙන සුපිරිම සෙට් එකක් ඉන්නේ. මෙතන කාප් සෙට් එකක් ඉන්නවා. ඒත් හොඳටම ඉන්න මාළු සෙට් එක. ඊට පස්සේ මේ ටැංකියට අලුතෙන් ඉන්නවා මේ බ්ලූ පැරට් සෙට් එකක් ඉන්නේ. පෝලා පැරට් කියලාත් කියනවා මෙයාලට. ගොඩක් අය ලුව මාළුවෙක්. සෑහෙන දවසකින් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉන්නවා පාගු සෙට් එකක්. මේක සෑහෙන දවසකින් ආවේ.
ඉතින් මම අදර ඔයාලගෙන් සමුගෙන යනවා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තව කෙනෙකුට බලන්න අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න කියලා මොකෙ මිල්ලනවා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනවා හැමෝටම ජය වේවා.